පඬිපුර වඩිනා ගමනේ යක්ෂණියට බාර කලයි නර ලොව සතහට දුකිනේ දුක් විඳිමින් තම හිමියන් තුසිත පුරේ බණ අසනේ බක්මසවන් සියලු දෝෂ දුරලං පත්තිනි සඳිනේ අසන්නේ විඳුමන්ම කියන දුක් බෝවිය සැම සතහට නිසසලේ බුදු වෙන්නට සැම සතහට කරුණා කොට දසං කැලුම් පැතිරේ විට මතු බුදු වන ඒ බුදුන් අට වෙසක් මාසේ වං වදුරු දුරලං පත්තිනි බලයට දහම් බලෙන් එක විලසට ගොපලු කරපු බස් මෙලෙසට දහනෙතින් නෙත් තුනකින් දිවසෙලු අනුවතයට තොසන් වඩන ගොපලුන් අට තෙද බලපෑ අනුවතයට පොසොන් මාසේ වං වදුරු දුරලං පත්තිනි බලයට ඉහළ ගඟේ පේරස් මුදු පහළට දමමින් යෙදිනේ ඉහළ වතුර දෙකට බෙදී ගඟ බැස ගිය අනුවතිනේ පහළ තොටින් දෙන්න එදා ගඟ බැස ගිය අනුවතිනේ ඇහැළ මහේ වං වදුරු දුරලම් පත්තිනි සඳිනේ යකිනි දුවක් ආවයි වෙල්ලිය අම්බල මෙදි කන්නට යකිනිය හට බාර කලයි නර ලොව කෙලිපුද ගන්නට දුකිනිය දාසියලු දනෝ බාර කලයි යකිනි දුවට නිකිනි මහේ වං වදුරු දුරලං පත්තිනි බලයට මෙනර ලොවට නුඹම විසක් වෙන සරණක් නැත ඉතිනේ දෙරණාග කඳුලෙන් පිස තෙද බලපෑ අනුවතිනේ සරණපතිනි දෙවියෝ මිසක් වෙන සරණක් නැත ඉතිනේ විනර මහේ වං වදුරු දුරලම් පත්තිනි සඳිනේ සත්දෙවිඳුට බොජුන් තනා අඳුනේ ගිරි කුල මුදුනේ සත්දෙවියන්ගෙන් නාතම පඩියගෙන තැමකුතෙදිනේ ලක්ෂණ පඩිපුර ගිනිලා සත්‍රජ දම් තුර තෙවනේ වමස වංශියලු දෝෂ දුරලම් පත්තිනි සඳිනේ ලක්ෂ ගණන් පැතු ලොවට මතු බුදු බව පෙරුම් පිරු ගල්අරණේ මානෙල් මල් විලමවමින් තෙද පැතිරු මල් කුලයක ඉපිද පතිනි තෙද අනසක ලොව පැතිරු ඉල්මස වංශියලු දෝෂ දුරලම් පත්තිනි රුසිරු සිදු මැද කාවේරිය ගඟ වැඩ ඉඳ පත්තිනි යෙදිනේ ළඟ සෝම මරක් කාලි මාතාවිය රැගෙන ගියෝ සිදු මැද රන් ඔරුව තනා කාවේරි ගඟ මැද ඇරියෝ උදුවක් මස වං වදුරු දුරලම් පත්තිනි දෙවියෝ තදුන් අදුන් ගිරි පරුවත වැඩ ඉඳ සිල් රකින්න දිනේ තදින් බලෙන් පාඩි රජුන් කරන ආදේම දෙරනේ තදින් පාඩනට මකමින් සවුසත හට සෙත දෙමිනේ මැඩි මහේ වං වදුරු දුරලම් පත්තිනි සඳිනේ දොළොස් ආකාරයක ලෝ පහළවන්නා වූ දොළොස් පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ මෙවැනි මේ ආතුරින් ඇතුළු මේ පවුලේ සියලු දෙනාට 12 මාසයෙන් වැඩි වැළඳෙන්නා වූ රෝගාන්තරයක් දෝසාන්තකාරයක් ඇත්තේ වීනම් ඔබ වහන්සේගේ තේජෝ බල වික්‍රමානුභාවයෙන්